hello ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා වුණා මුල්ම මගේ හයිකින් එක යනවාද කිලෝමීටර 10ක් 15ක් විතර ඇති පැය ගාණක් ඇදින්න ඕන කඳුරට බලමු අද්දගේ මං ගෙවල් ගාව ඉන්නේ මේ ලොකේෂන් එක එහෙනම් යමු නම් එහෙම යනකොට තමයි මේ මගේ ගමේ තියෙන තවත් බස් හෝල්ට් එකක් මම වලට පෙන්නනම් ඒක කොහොමද තියෙන්නේ කියලා මේ ස්වාසන්බර්ග් කියන්නේ මගේ ගම මේ බයන් කියන්නේ දෙන්නේ මේ බස් හෝල්ට් එකේ තියෙන තැන තමයි පොඩි ඩස්බින් එකක් තියෙනවා හයි කරලා ඒකට එහෙමනේ ඉතින් මෙතන තියෙන හයි කරලා පස් යන ප්ලෑන් එක යන්නේ කොහෙද හෙට්ටුම් කියන්නේ යන පැත්ත මොනවද යන්නේ ඒ නම්බර එක තමයි 870 එන්නයි දියන් ලොකේෂන් එක එහෙමනේ මම දියන් දා බස් එකෙන් දිනවා මෝ ඒකට හරි ප්‍රසිද්ධයි අපේ මේ ගම එහෙමනේ හොඳයි දැන් මම බස් එකට නැගලා ඉතින් යනවා මගේ හයිකින් ටුවර් එක ගන්න දැන් බලමු කොහොමද බස් එකටත් කියලා පොඩ පෙන්නනවා බස් එක මම හිතා තියෙන බස් එක එහෙමනේ ඉස්සරහා මොකද නැහැ හරිම ලස්සනයි ඔක්කොම ස්ටිකර් මොකුත් නැහැ ඩ්‍රයිවිං කරන එක ඉන්න ලොකේෂන් එක බස් එකේ ඉස්සරේ මම දැන් ඇවිදින්න පටන් ගන්නකොට මට පෙන්නන්නම් මෙතනින් යන්න දින මට මෙතන මේ දෙක දාලින් දෙවේ ඇයයක් ඇවිදින්න ඕනේ මේ යන මාර්ගේ ඉතින් මම යන දෙවණි එක බූගරේ කොප් කියන එක ඒ ජර්මන් වචනයක් එක ඉතින් මට කිව්වා තේරුම් ගන්න බෑ ඊළඟ මේ පාරට යන්න දෙන්න ඉස්සරහදී මොනවද තියෙන්නේ ආ ඒරියා එක කාත් සමයකට පටන් ගත්තම බයිසිකල් පදිනා යනවා. ඔන්න රූට් එකේ ඉස්සරහට යමු. අසන නදියක් තියෙනවා. මෙන්න මේ වගේ පටන් ගත්තාට ටිකක් පාරවල් වලින් යනකට යන්න වෙන දින වගේ හීනි පාරවල් උඩට යන්න දින හඳු මුදුනේ. අපි නන්නම් මේ කහ පාරින් පෙන්නලා තියෙන මේ කහ පාරින් යන පාරවල් ඩේන්ජරස් නෑ. මේක සතුයි සුදුයි දිනවන්ට අමාරුයි. يعني ඩේන්ජරස් නෙවෙයි අමාරුයි. අර ඊට වඩා හීනි ගල් බෑවුම් වැඩි පාරක් තමයි. ඉතින් කහයි සුදු තියෙන පාරක් තියෙනවා නම් යුරෝපේ ඕනෑම යන්න පුළුවන්. ඒ කියන්නේ හයිකින් එකට. ඔන්න ඉතින් පෙන්න නයිස් දාරක් ගිහලා. පේන ලස්සන කඳු මුදුන. මේ දැන් කඳු මුදුන වල ඉදන ගමන් මම ඔයාලට පෙන්නන්නේ. මේ මං ඈතින් පේන්නේ මං ආපු. ඈතින්ම මං ආපු බස් වලට තමයි බැස්ස. ඉතින් මේ වටේට යනවා. ඇවිදගෙන. පොඩ ඩ්‍රයි. මොකද මේ සීතලයි මොකද්ද මේ ඒ දෙක එක එකතු වුණාම පොඩ ඩ්‍රයි වෙන ස්කින් එක ඉක්මනට මේ දෙන්නේ ඒරියා එක දැන් උඩ ඉන්නවා ඉතින් කඳු නගින්න ආවම මෙන්න වගේ ලොකු කැලෑවල් උඩින් යන්න තියෙනවා ඒවනේ කැලෑවල් නවත් පොඩි පාරවල් තියෙනවා එතන පල්ලම ඉතින් දැන් තව ගොඩක් ඇතුළට යන්න තියෙනවා එහෙම ලොකු රවමක් තියෙන්නේ යන්න පැය 5ක 6ක ගමනක් මුල් පැය දෙක තමයි ඔයාලා පෙන්නනවා මම දැන් ඉතින් ඉස්සරහට මේ තියෙන්නේ දැන් හරියට මගේ ගම තමයි මං වටෙන් ඇවිල්ලා දැන් ඔන ගමට සෙට් වුණා ගමට සෙට්ලා ඔයාලට පෙන්නන්නම් මේ ගමේ මෙන්න මේ තමයි චර්ච් එක තියෙන්නේ චර්ච් එක වගේම මගේ ගෙදර නම් පේන්නේ එතනට පොඩි වහලක් විතරයි පේන්නේ අනිත් පැත්තෙන් තමයි ඔන්න මේ තමයි ගම පේන්නේ එතනට ලස්සන පේනවද ලස්සන එතකොට මේ කුරුල්ලන්ගේ සද්දය පෙනහළු ඔක්සිජන් වලින් පිරෙනවා ඉතින් මේවා තමයි හොඳම නිරෝගීකමට තියෙන ඇවිදීම තමයි හොඳම නිරෝගීකම ඉතින්
ඉතින් ඒ නිසා මමත් ඔය වගේ දේවල් කරනවා. ඒ වගේ මේ වගේ ලොකේෂන් එකක් ඉදිනවා කියන්නේ ලොකු සතුටක්. මේ දැන් කඳු මුදුන දිගේ දිගටම ඇවිදන් යනවා. දැන් පැය එකමාරක් විතර ඇවිදිනවා. තවත් මාට පැය 3ක් විතර ඉදින්න. 3ට වඩා වැඩි වෙන්න පුළුවන්. මම ඉතින් නවතිනවා ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා. ඉතින් ඔයාලට පෙන්නන්න ඕනේ මේ ලොකේෂන් එක. ඒ තමයි ගමේ තවත් ලස්සන කඳු මුදුනක්. මේම ඇවිදිනකොට ඉතින් මෙන්න නැත් හම්බනවනේ. මෙයාලා තමයි ඉන්නේ. අපිට කිරි දෙන්න. දැන් මෙන්න මෙතනට තවත් තියෙන්නේ මට විනාඩි 40යි. ඉතින් බූකර් එක කොප් කියලා තියෙන්නේ. විනාඩි 40ක් වෙනවා දිනවා. දැන් පැය දෙකක් තියෙන විනාඩි 40යි. වෙන මේ පාරේ තව යන්න ඕනේ මම ඉස්සරහට. මම දැන් තවත් ලස්සන ස්පෙෂල් ප්ලේස් එකකට ඇවිල්ලා තියෙන්නේ. මේ කඳුලාගෙන ආවේ. මේ zoom කරලා වෙනනේ යහ කොන. මේ ඒ ස්විට්සර්ලන්තයේ මෙතන ලේක් කොන්ටාන්ස් බෝඩන්සේ කියලා ගන්නවා. මේ ස්විට්සර්ලන්තේ මේ පැත්තෙන් පේන යහ කොනේම ජර්මනිය. මේ ඕස්ට්‍රියාවේ නම් මම වීඩියෝ කරන්නේ. තවත් එක දැනින් හටවල් තුනක් පේනවා. මේ පේන්නේ මේ ඇඟිලි කලින් අන්තිමට පේන්නේ ස්විට්සර්ලන්තේ මේ පැත්තේ ජර්මනිය මේ ඕස්ට්‍රියාව. ඔන්න ඉතින් හටවල් තුනක් එකම කැමරා කාච් එක. මේ ඈතින් පේන්නේ ස්විට්සර්ලන්තේ කඳු තමයි. ඒවනේ තාම හිමා දිනන කඳු වල. මේ ස්විට්සර්ලන්තේ තමයි. මේ ඈතින් පේන්නේ. මේ පැත්තට තියෙන්නේ ජර්මනිය. මේ ඉන්නේ ඕස්ට්‍රියාව. තාත් උඩරාම පේන්නේ ජර්මනිය. මග්ගල පේන්නේ ස්විට්සර්ලන්තේ කඳු කියලා. ඉතින් තව ටිකක් යනවා. දැන් පොඩක් තිබහයි. මේ ළඟ තියෙන රෙස්ටුරන්ට් එක. ගිහලා බලමු මොනවද තියෙන්නේ බොන්න කියලා. ඉතින් හොඳ කූල් බියර් එකක් තමයි බොන්න ආස. බලමු ගිහලා. රෙස්ටුරන්ට් එකේ view point එක. අන්තිමට ආවා කූල් බියර් එකක් බොන්න එහෙනම්. yes. මේ තියෙන්නේ මේ විදිහට රතු පාරයි සුදු පාරයි ගාලා දිනවා නම් ඒ පාර පොඩ්ඩක් ඩේන්ජරස් නේ පොඩ්ඩක් අමාරුයි කඳු එහෙම බහින්න. නමුත් ඉතින් යනවාම මාත් ආසයි පොඩ්ඩක් ඊසි පාර වලට යනවට අමාරු පාර වලට යන්න. නේ පොඩ්ඩක් කඳු බයුම් වැඩි පරිස්සම් වෙන තමයි ඒකේ අදහස. ඉතින් මේ වගේ අතුරු පාරක් තියෙන්නේ. අතුරු පාරක් කියන්නේ චූටි පාරක් තියෙන්නේ. ඒකෙන් බහින්න ඕනේ. ඒ නිසා හොඳ ප්‍රොපෙල් එකක් තියෙන සබද්දයක් තියෙන්න ඕනේ. කඳු නගින්න විශේෂයෙන් මේ වගේ හොඳ තමන්ගේ ඇන්කල් එක කියන්නේ මොකද්ද මේ බල්ලු කර ආරක්ෂාවවත් එක්කම කඳු නගින සබත්තියම ගොඩක් ගන්න. ඉතින් මෙන්න මේ වගේ ලොකේෂන් එකෙන් තමයි මේ යන්නේ පල්ලෙහාට මම දැන් බැහැලා. යම් පේනදී මේ ගම. පේනවනේ ලොකේෂන් එක. ඇයි කියලා කඳු නගින්නේ කඳු වලට එන්න ආස. පේනවනේ ලස්සන කොහොමද කියලා තිබි වේත් එක්ක. හරිම හරි කොළ පාට මේ වටේටම කඳු ගාල්ලා වටලා තමයි මයි ගම පිටලා තියෙන්නේ. එන්න මේ ඇතින් පේන ගම. ඔතන තමයි මම යන්නේ දැන්. වටේම ඇවිල්ලා ගන්නකො ලස්සන ඉතින්. මෙන්න මේ වගේ වතුර තියෙනවා ඕන කෙනෙක්ට ඇල්ල බොන්න පුළුවන්. ඉතින් කඳු වලින් වතුර පාර අම්මෝ සීතලත් එක්ක හරිම සමීපයි මාත් ඉතින් බොන්න ඕනේ ගියා. මොකද මේ මම විතරක් නෙවෙයි ගොඩක් කමේ ඇදිනවා එන්නවා මේ කඳු දිගේ. මොන වගේ වතුර සප්පාය වෙන්න පුළුවන් මේ වගේ තැන්දී. අනික ලී මේ වැටෙන වතුර මේකෙන් ඇවිල්ලා යනවා. අනිත් ඒවා තමයි. ඔන්න බලන්න හොඳයි. තියෙන ලොකේෂන් එක කොහොමද ඕස්ට්‍රේලියාව. දැන් යන්න හදනවා තව ලස්සන දෙයක් වෙනවා වල ඉන්නවා. හරක් අපි වගේ නෙවෙයි. මෙයාලා තමයි අපිට කිරි දෙන්නේ, චීස් දෙන්නේ, කන්න දෙන්නේ, අපිට දෙන්නේ. මාවි දින්න හදනවා. ඒ වගේ ලස්සන ඉවන්නක ලස්සන ලොකේෂන් එක. අර ඇදින් පේන්නේ මයි ගම. මයි ගෙදරක් පේනවා. යන්නේ ඉතින් තමයි අවසානයේට. ඉතින් මං ඉතින් මේ වගේ දේවල් කරනවා.
තාම ඉතින් අවුරුදු 18යිනේ වයස. මේ තමයි ලස්සන ෆාමස් හවුස් එකක්. අnder වෙනන තියෙන්නේ. කිරි එළදෙනුන් ඉන්නවා. යාළුවෝ ඉන්නවා. මේ තමයි ඒගොල්ලන්ගේ ගව මඩුව මේ කොටස. හරි නිස්කලංකව. ඉතින් හිතන්නකෝ මේ තනකොළ කාලා හැදෙන චීස් බටර් කොහොම රසක් ඇද්ද කියලා කිරි එහෙම. සුපිරි තමයි සුපිරි. ඉතින් මගේ ගමේ ඇවිදගෙන යනකොට මෙන්න ඉන්න බැටළුවෝ. කළු එකෙක් ඉන්න අතර සුදු යමුත් ඉන්නවා. දන්න බැටළුවන්ගේ ලොම් වලින් තමයි ගන්නෙ. මේ සීතලට ජැකට් හදන්න. ඒ දේවල් ඇඳුම් නිර්මාණය කරන්න ගන්න බැටළුවගේ ලොම් වලින් තමයි. ආහහහ. පොර ගන්න එපා විදියට කත විදියට. එන කුරුල්ලන්ගේ සද්දෙම අනිස් කලංක පරිසරයකදී මේ බැටළුවන්ගේ කිරි බොනවා මෙහි අය. මමත් බිලා දිනවා. මේක නේද බැටළුවෝ ඉන්නේ. ඊයස්සේ වලත්තෙකුත් ඉන්නවා මේ බැටළු වලත්තෙක්. යුරෝපයේ මල් බයි චාෝ. ඉතින් මගේ වීඩියෝ එක මම දැන් බස් එකේ ගියා මේ කම වටේ ගිහිල්ලා දැන් උදේ 9ට පටන් ගත්තේ 9:00ට දැන් හරියට 1යි වෙලාව. තව ඉවරද තව යන්න දින මට විනාඩි 45ක් මයි ගමට මෙදින ගම තමයි. ඉතින් ඔන්න ඔයගේ ලස්සන වීඩියෝ එකක් තමයි මම කරේ. ඉතින් මේ බලන්න කොච්චර ලස්සනද කියලා මේ ඔස්ට්‍රියාවේ වීඩියෝ එකක් එම කරද්දී ඇත්තටම හරි සතුටක් දැනෙනවා. අර පෙනහළු පිරෙනවා සීතල වගේම රස්නේ දෙකම විතර වෙච්ච ටෙම්පරේචර් සෙන්සියස් 16ක් වගේ දිනවා. ඉතින් හරිම ලස්සනට බලන්න කොහොමද එළියයි කියලා. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ලස්සන දෙයක් බලමු නාත් එක යුරෝප් ලුක් බලන්න. එහෙනම් ඉතින් තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.